අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා ලංකාවේ බයිබිට් කාඩ් එක Spotify වලට ඇඩ් කරගන්න ගියා නම් ඒක ඩික්ලයින් වෙනවා. ඒ ඇයි කියලා. හරි. මේතර විසඳුමත් මම ඔයාලට ගේන්නම්. මේ තියෙන්නේ බයිබිට්ලා මෙහෙම කියනවා. ඔයාගේ ට්‍රාන්සැක්ෂන් එක Spotify වල, Netflix වල, ChatGPT වල ඩික්ලයින් වුණොත් මොකද්ද කරන්න ඕනේ කියලා. මගේ proven way එක තමයි අපි PayPal account එකක් හදනවා හාජි හරි නමින් ගෙදර. මගේ නම් Bybit account එකේ තියෙන හාජි නමින්ද එහෙම අවුලක් නැහැ. PayPal account එකේ තියෙන හාජි නමින්ද අවුලක් නැහැ. කියන්නේ හිතමුකෝ ඔයාගේ නමින් තමයි Bybit account එකේ තියෙන්නේ. තාත්තගේ නමින් PayPal account එක හදලා තියෙනවා නම් ඒතර එහෙම අවුලක් නැහැ. PayPal account එක හැදුවෙන් පස්සේ කරන්න තියෙන්නේ අපි PayPal එකට අපේ Bybit card එක ඇඩ් කරනවා. කිසිම සත්‍යයක්වත් යන්නේ මොනවත් ෆීස් නැහැ. නිකන් මේ payment card එක PayPal එකට ඇඩ් කරනවා. PayPal එකට ඇඩ් කළා අපි ඒක අපේ PayPal ඒ card එක විතරම නම් තියෙන්නේ. ඒක කොහොමත් online transaction වලට ඒක තමයි use වෙන්නේ. තව hard තියෙනවා නම් PayPal එකේ setting එකක් තියෙනවා online transaction වලට use කරන්න ඕන card එක මොකද්ද කියලා select කරන්න. එහෙම select කරායින් පස්සේ Bybit card එක select කරනවා. එම සිලෙක්ට් කරලා අපි සාමාන්‍ය Spotify ගන්නවා යනවා යනවා Spotify එකට ගිහිල්ලා credit or debit card කියන එක සිලෙක්ට් නොකර අපිට සිලෙක්ට් කරන්න ඕනේ මොකක්ද දන්නවද? PayPal කියන එක. PayPal කියන සිලෙක්ට් කරපුවම අපේ PayPal site එකට යවනවා යාලා Spotify ලා. ඊට පස්සේ අපි login details දීලා accept කරපුවම payment එක හොඳට වෙනවා Bybit card එකකින්. කිසිම අවුලක් නැහැ. ඔයා VIP හරි tier 2 එකේ ඉන්නන හරි ඉතින් ඒක ආයේ cashback විදිහට එන්න නිසානේ. හරි ඔයා තාම ඔයා Bybit account එක හදලා නැත්නම් පල්ලා description එකේ තියෙනවා පළවෙනි link එක. ඒකෙන් ගිහලා හදපුවම $20ක් හම්බ වෙනවා. ඔයාලා තාම Bybit card එක අරන් නැත්නම් පල්ලා description එකේ තියෙනවා second link එක. ඒකෙන් ගිහලා දවස් ජීරාම $10ක් හම්බ වෙනවා. දවස් 10ක් ඇතුළත $100ක් spend කරලා $10ක් හම්බ වෙනවා. අමතරව පළවෙනි මාසය ඇතුළත 10 charge back එකක් හම්බ වෙනවා $150ට වෙනවා. Bybit College original එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් සීයා මම හිතනවා ඔයාලා මේකෙන් හොඳ දෙයක් ඉගෙන ගත්තා කියලා.